කොහොමද එන්නේ? අපි බලමු අපි හදපු ලස්සන ෆ්ලවර් ප්‍රසර්වේෂන් ටිකක්. ඔයාලටත් මල් තියෙනවා නම් ඔයාලා ගාවත් මල් තියෙනවා නම් මෙන්න මේ වගේ ෆ්ලවර් ප්‍රසර්වේෂන් අපිට කියලා හදාගන්න පුළුවන්. ඉතින් අයිටම් එකේ අයිතිකාරයා ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඩේට් එකෙන් හොයාගන්න පුළුවන් ඒ. මට කමෙන්ට් එකක් දාන්න. අන්න මේ තව එකක්. ඉතින් මේ ගොඩ කාලයක් ගත්තා මම මේ නිර්මාණ වලට හේතුව මං කිව්වා වගේ තැන වෙනස් කරන්න උනා. ඒත් එක්කම හදපු අයිටම් යවා ගන්න බැරුව හිටියේ තන්නේ ඒ නිසායි. ඉතින් මට මගේ තාත්තා තේරුම් අරගෙන කමක් නෑ ඔයා හිමීට එවන්න නිර්මාණ හදලා එවන්න කියපු කට්ටියත් හිටියා. ඉතින් ඒ කස්ටමර්ස්ලාට ගොඩක් thank you. ඉතින් මෙන්න මේ නිර්මාණය මම ගොඩක් කාලයක් අරන් කරන්න ගත්තේ හේතුව මෙන්න මේ නිර්මාණයේදී මට මේ මල් පොකුරු දෙක එද්දී හොඳටම මල් ටික ඩැමේජ් වෙලා තිබුණේ. ඒ නිසා මම පෙති එකතු කරලා මලක් විදිහට හදාගෙන තමයි ඇත්තටම කිව්වොත් මේ නිර්මාණ නම් හැදුවේ. ඉතින් ඒ නිසා මේ නිර්මාණයට ලොකු කාලයක් ගත්තා. ඉතින් තව පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඒකත් මම කරලා කස්ටමර්ට යවන. ඉතින් මේ වගේ ප්‍රසර්වේෂන් එකක් ඔයාලට කරගන්න පුළුවන්. මේක මීඩියම් සයිස් එකේ ප්‍රසර්වේෂන් එකක්. මෙන්න මෙච්චර විතර ගණකමක් තියෙන නිසා ඔයාලට රෝස මලක් උනත් ප්‍රෙස් කරන්න නැතුව දාන්න පුළුවන්. ඉතින් මේ පේන ප්‍රෙස් කරාම කියලා වෙනසකුත් නෑ. හරි ලස්සනයි. මල් ඉක්මනට ලැබෙන තරමට ලස්සන නිර්මාණ හදාගන්න පුළුවන්. මෙන්න මේ තව ප්‍රසර්වේෂන් එකක්. මෙන්න මේ වගේ ස්මෝල් සයිස් එකකින් ඔයාලට කරගන්න පුළුවන් 3000කට අඩුවෙන් කරගන්න පුළුවන් ප්‍රසර්වේෂන් මේ. මේක 2500කට වඩා අඩුයි. මේක මම කන පිට අතට හදපු ප්‍රසර්වේෂන් එකක්. මම ඔයාලට ගලවලා පෙන්නන්නද? මේ පැත්ත මට සෑන්ඩින් කරලා ක්ලියර් කරගන්න ඕන. මේ පිටිපස්සට මේක සෑන්ඩින් කරලා ක්ලියර් කරගෙන මේකේ තියෙනවා ඩේට් එකක් දාන්න එක දාලා මේ තියෙන තව ප්‍රසර්වේෂන් එකක් හෙක්සගන් එක මම මේක පරිස්සමට හදලා තිබ්බේ. මම මේක ඇත්තටම කිව්වොත් හදලා ඉවර වුණේ පරණ මම වැඩ කරපු තැන අන්තිම කාලෙදී මම මේක හදලා ඉවරයි. ඒත් මට යවා ගන්න බැහැනේ. අන්න ඒ නිසා මම පරිස්සමට මේක පැක් කරලා තිබ්බා. බලන්නකො මල් කීයක් දාලා තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 මල් 7ක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ හෙක්සගන් ෂේප් එකකට ඔයාලට ප්‍රසර්වේෂන් කරගන්න පුළුවන්. හරි ලස්සන නේද මේ ෂේප් එක. මේ කියුබ් එක. ඉතින් මේ රෝස මල් නම් වෙනස්. මම මෙන්න මේ රෝස මල එක කලින් වීඩියෝ එකක් කරන් තියෙනවා. රෝස මල හම්බුණාම. ඒ රෝස මල තමයි මේක වෙනස් ජාතියේ රෝස මලක්. මේක හරි පොඩියට පේන්නේ. ඉතින් මේක මේ විදිහට තමයි එන්නේ. අර උස රෝස මල් වගේ නෙමෙයි මේක වෙනස්. ඉතින් මේක මේ විදිහට තමයි එන්නේ. ඒක හරි ලස්සනයි. අර ඔෆිස් එකක ටේබල් එකේ වගේ තියාගන්න ඔයාගේ ස්ටඩි ටේබල් එකේ වගේ තියාගන්න හරි කියුට් මේක. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ෆ්ලවර් ප්‍රසර්වේෂන් වැඩ ටික කෙරීගෙන යන්නේ. ඉතින් දැන් අලුතෙන්ම හදන ප්‍රසර්වේෂන් ටිකකුත් තියෙනවා. ඒත් එක්කම ඔයාලගේ මලුත් අපිට එවන්න. ඔයාලගේ නිර්මාණ ලස්සනට හදලා දෙනවා. ඉතින් සමහරක් වෙලාවට කාලේ ගන්න වෙනවා. සමහරක් වෙලාවට වැස්ස තියෙනවා. සමහරක් වෙලාවට එක ප්‍රශ්න අඩුපාඩු මේ ඒව හදන්න ඕනේ. ඉතින් අපි ඒව දැනුවත් කරනවා. අනිවාර්යෙන් ඔයාලා මැසේජ් දැම්ම මේවට රිප්ලයි කරනවා. ඉතින් මං හිතන්නේ මම ලොකු වෙලාවක් ගන්නෑ කිසිම කස්ටමර් කෙනෙක්ගේ මැසේජ් එකකට රිප්ලයි කරන්න ලොකු වෙලාවක් ගන්නේ නෑ. මම නිර්මාණය හදන්න පරක් වුණත් මොක වුණත් මම කියනවා කස්ටමර්ගෙන් බැනුම් අහන්න කියනවා. ඒ නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නෑ. අපිත් එක්ක හොඳට සංනිවේදනය කරන්න පුළුවන්. ඉතින් බය නැතුව ඔයාලගේ මල් එවන්න. මේ පේනවනේ අපි හදලා තියෙනවා. මේවා ලස්සනට මේ වගේ ලස්සන ප්‍රසර්වේෂන් බජට් ප්‍රසර්වේෂන් කරගන්න පුළුවන්. ලාර්ජ් ප්‍රසර්වේෂන් මීඩියම් සයිස් එකේ ප්‍රසර්වේෂන් කරගන්න පුළුවන්. ඉතින් ඕනම විදියක ලස්සන ප්‍රසර්වේෂන් එකක් කරගන්න විස්ක්‍රේෂන් අපිට මල් ටික එවන්න. ඒත් එක්කම මල් එවන කට්ටියට කියන්න තියෙන වැදගත්ම දෙයක් තමයි ඔයාලට මල් ලැබුණ ගමන්ම එවන්න බලන්න සහ
මම ඔයාලට කියලා දෙනවා මම ලෙවන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝස් උත් දාලා තියෙනවා. ඒත් එක්කම මම මෙසේජ් කරලා කියලා දෙනවා. ඒත් එක්කම කියන්න ඕන දැන් මෙහෙමනේ ඔයාලට මල් හම්බුනන් පස්සේ ඔයාලා නිකන් හරි සිකුරාද සෙන්සුරාද වගේ කුරියර් එකට දානවා නම් ඇත්තට මේක තේරුම් ගන්නෑ. සිකුරාද දැම්ම සෙන්සුරාද වෙද්දි මට හම්බෙයිද කියලා කියන්න බෑ. එතකොට ලබන සතියේ සවුන්දා වගේ වෙද්දි තමයි හම්බෙන්නේ මට. එතකොට අඩුම තරමේ බ්‍රහස්පතින්දවත් සමහරක් විට ප්‍රිසර්වේෂන් එකකට මල් එවනවා නම් එවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම අනිවාර්යයෙන්ම කුරියර් එකත් එක්ක කතා කරලා මේකම කොයි කාලෙද යන්නේ කියලා අහලා බලලා එවන්න. ඒ නිසා සති මැදක වගේ තමයි මල් එවනවා නම් හොඳ. එහෙම නැති වුණොත් මල් ටික පික්නි ෆ්ලෑෂ් එකක් දාන්න පුළුවන් නම් ළඟයි නම් සිකුරාද වගේ නම් එවන්න එපා. පික්නි ෆ්ලෑෂ් එකක් වගේ දාලා එවන්න පුළුවන් නම් නැත්නම් මට බාර දෙන්න පුළුවන් නම් ළඟ ඉන්න කට්ටියට. එහෙම නැති වුණොත් සෙන්සුරාදාත් ආෆ් ඩේනි කුරියර් සර්විස් වැඩ කරන්නේ. මේ එහෙම නැතුවම මල් ටික පරිස්සමට ළඟ තියාගෙන සවුන්ද වෙනකන් ළඟ තියාගෙන සවුන්ද උදේම කුරියර් එකට දාන්න. ඉතින් මෙහෙමයි අපි මල් ටික ඉක්මනට එවන්න කියන හේතුවක් තමයි මල් ටික ලස්සනට හදන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝ දුරට ලස්සනට හදන්න පුළුවන් මල් ටික අලුත් පිට හම්බුනම ටිකක් පරණ වෙන්න මේ කලර්ස් එක වෙනස් වෙනන්න ඒක තමයි හේතුව. ඒත් එක්කම ඔයා සමහරක් කස්ටමර්ස්ලා ඒ කියන්නේ අපිට දන්නේ නැහැ සාමාන්‍යයෙන් මල් ටිකක් කොහොමද මේ ගොඩ කාලයක් තියාගන්න එහෙම කියලා. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඉතින් ඉන්ටර්නෙට් එකේ මොන දෙයක් තියෙනවනේ. ඉතින් මල් ටික පරිස්සම් කරගෙන සමහරව නිකන් තියාගෙන අපි කියලා දෙනවා. පරිස්සමෙන් තියාගෙන එවන්න. ඒක තමයි හොඳම දේ. කුරියර් එකට දානවට වඩා ඒක හොඳයි. මෙන්න මේ ප්‍රිසර්වේෂන් එක එහෙම තමයි වුණේ. පෝස්ට් එකෙන් මට හම්බුනේ. ඒ කියන්නේ එක්ක පෝස්ට් එකේ මොකක් හරි කියන්නේ නිවාඩු කාලයක් අහුවෙච්ච කාලයක හරි මොකක් හරි හේතුවක් මත මේ මල් ටික එන්න මට පරක් වුණා. ඉතින් ඒක තමයි මේ කලර්ස් එහෙම වෙනස් වෙලා තියෙන්නේ බොහෝ දුරට. අන්න ඒකයි කියන්නේ. ඒ නිසා කුරියර් එවන්න බොහෝ දුරට කුරියරකින් එවන්න. ඒත් එක්කම ඔයාලා එවන්න ඕන සති මැද සඳ අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා ওই දවස් ටික ඇතුළත එවන්න. ඒත් බ්‍රහස්පතින්දා දාද්දී අහන්න අනිවාර්යෙන් කවද්ද යවන්න පුළුවන් කියලා. මම ඇඩ්‍රස් එක දානවා. එතකොට අහන්න. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ලස්සන ප්‍රිසර්වේෂන් එකක් කරන්න අපිට ඔයාලගේ මල් ටික එවන්න. ඒත් එක්කම ප්‍රිසර්වේෂන් වගේම වෙනත් නිර්මාණත් අපි හදනවා. අපි කැටලොග් එකේ තියෙනවා බලන්න පුළුවන්. බයෝ එකේ අපේ නම් එකක් තියෙනවා. එහෙනම් බයි.